හරි. දැන් ඔයා මේ ඔයාට ඩයබටික් හැදිලා කොච්චර කාලයක් වෙනවද ප්‍රතිකාර ගන්න අරන්? දැන් අවුරුදු 5ක් වෙනවා. මට අවුරුදු 22 තමයි මුලින්ම හැදුනේ. හ්ම්. එතකොට ඒක මම දැනගන්නේ නැතුව මට තයිරොයිඩ්සින් තිබුණා. මම ගොඩක් කිට්ටු වෙලා ඕනේ තමයි මේ සීනි එකක් චෙක් කරන්න කියලා දුන්නා. ඊට පස්සේ බලනකොට 300 ගාණක් තිබුණා මුලින්ම සීනි බලනකොට. හ්ම්. ඊට පස්සේ ඒ වෙලෙම මේ ડોක්ටර් කෙනෙක් රිකමන්ඩ් කරලා හොස්පිටල් එකකින් බීප් ගන්න කියලා කිව්වා. එතෙන් ගියාම මට ඒ වෙලේ චෙක් කරනකොට 200 ගාණක් තිබුණා. මට ඉස්සෙල්ලාම දුන්නේ ඉන්සියුලින්. මුලින්ම මිලිග්‍රෑම් උදේට 12යි රාත්‍රීට 9යි තමයි දුන්නේ. හ්ම්. දැන් අවුරුදු 5ක් වෙනවා දිගටම ඉන්සියුලින් තමයි ගත්තේ. ඒක ටික මේ ගන්න ඩෝසේජ් එක පොඩ්ඩක් වැඩි කරන්න උනා මේ දැන් මෙහාට අපේ මෙහෙන් බෙහෙත් ගන්න දෙනකොට ඉන්සියුලින් කොච්චරක් ඔයා ගත්තද? එතකොට මම උදේට රැට දිගටම 27ක් වෙනකම් ගත්තා. 25 6 7 ඒ අතරේ තමයි කියන්නේ කන බොන විදිහ අනුව ඒක මම වෙනස් කරලා තමයි ගන්නේ. ඔව්. දැන් මෙහෙන් බෙහෙත් අරන් සති කීයක්ද? අවස්ථා දෙකක්. තුනක්. ඔව්. අපි දැන් මෙහෙන් ඔයාට ඩයබටික් පාලනය වෙන්න බෙහෙත් දුන්නා. එතකොට මං කියවනේ ඔයාට එතකොට ඔයාගේ පළවෙනි සැරේ සතිය කොච්චරක්ද අඩු වුනේ? සීනි? පළවෙනි සතියේ 160 ගාන. ඔව්. සතියක් බෙහෙත් දුන්නකොට 160 ගානකට අඩු වුණා. ඊට පස්සේ අපි ඉන්සියුලිනුත් මං අඩු කරන්න කිව්වා. දැන් එතකොට අද වෙනකොට ඔයා ඉන්සියුලින් කීයද ගහන්නේ? දැන් ගන්නවා මිලිග්‍රෑම් 15ට අඩු කරා නේ. දැන් මිලිග්‍රෑම් 15ට ඉන්සියුලින් අඩු කරලා දැන් අපේ බෙහෙත් බොන ගමන් දැන් ඔයාගේ තියෙන්නේ කීයක්ද? දැන් 152යි. අද වෙනකොට 152යි. දැන් බලන්න අවුරුදු 5ක් තිස්සේ ඔයා මේ ඉන්සියුලින් විද්දා. නමුත් දැන් අපේ මේ පාරම්පරික බෙහෙත් වලින් මේ දවස් ටික යනකොට මේ සති දෙකක් තුනක් යනකොට 115ට අඩු කරලා ඉන්සියුලිනුත් මිලිග්‍රෑම් 15 දක්වා අඩු කරන්න පුළුවන්. කියන්නේ 27 විතර ගියේ නේ. ඔව්. ඉතින් ඒක දැන් පාරම්පරික වෙදෙක් ගැන විශ්වාසයක් තියෙනවද? හරි අපි බලමු මේ විදිහට කැමරාවට આવත් හදාගත්තාම ඔයාට තව සතියක් දෙකක් යනකොට සාමාන්‍ය කෙනෙක් විදිහට ඉන්සියුලින් විදින්නෙත් නැතුව සීනි මට්ටම 100න් 15ට ගන්න අපි උත්සාහයක් ගමු. මේ බෙහෙත් ටික හරියට කරන්න. එතකොට ඔයාට මේ මට්ටමට එන්න පුළුවන්. හරි.